සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම මගේ කවි YouTube channel එකට ඉතාමත් ආදරෙන් ගෞරවයෙන්. ඔන්න අදත් මම අරගෙන ආවා ලස්සන printed slipper design එකක්. මුලින්ම අපි මේ පටිය අරගෙන slipper එකේ පටිය වටේට තියලා මිම්මක් අරගෙන ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ පබලු කිහිපයක් ඕන වෙනවා. ඒක අපි කෝට් නූලට අමුණ ගන්න ඕන. එක slipper එකකට පබලු 6ක් තමයි මම යොදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි පබලු ටිකත් අමුණ ගමු කෝඩ් එකට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ක්ලිපර් එකට කෝඩ් එක සවි කරගන්න එක. ඉතින් ඒක හරියම ලේසි. ක්ලිපර් එකේ පටිය පොඩ්ඩක් බුරුල් කරලා කතුරු තුඩ ආධාරයෙන් ක්ලිපර් එකේ පටිය යට පැත්තට දාලා ගැටයක් දාලා ගම් දාලා අලව ගන්න. ඉතාලම ලේසියෙන් ඕනම කෙනෙකුට කරගන්න පුළුවන්. කෝඩ් එක ඇදිලා ගැලවිලා එන්නේ නැති වෙන්න තමයි අපි ගැටයක් දාලා අලව ගන්නෙ. B6000 ගම් එක දාලා අලව ගන්න. සාමාන්‍ය ලිප එකක් කෝඩ් කරන විදිහටම කෝඩ් නූල් වාර 2-3ක් අපි ඇද ගන්න ඕන. ඒ වගේම මතක් කරන්න ඕන පටිය මුල වැහෙන්නම කෝඩ් එක හොඳට නියපොතු වලින් තද කරලා කෝඩ් කරගන්න. මෙතනදී අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ලිප එක ඩිසයින් කරන ලිප එකක් නෙමේ නිසා පටිය ටිකක් ලිස්සන්න බලනවා. ඒ හින්දා හොඳට නියපොතු වලින් තද කරලා කෝඩ් කරගන්න ඕනේ අපි. කෝඩ් නූල් වාර 2-3ක් අපි කෝඩ් කරගත්තට පස්සේ B6000 ගම් එක දාලා කපලා පැත්තකින් තියාගත්ත සිල්වර් පාට පටිය අපි මේකට අලව ගන්න ඕන මේ විදියට. ඊට පස්සේ සිල්වර් පාට පටියට සවි වෙන විදියට තව කෝඩ් නූල් වාර 2-3කින් කෝඩ් කරගන්න ඕන. ඊට පස්සේ අපි කරන්න ඕනේ නැවත සිල්වර් පාට පටිය පහළට දාලා සාමාන්‍ය පටිය කෝඩ් කරගන්න විදියට කෝඩ් කරගන්න කෝඩ් නූල් වාර 5කින්. ඔබ කැමති විදියට දුර ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. මම මෙතනදී අරගෙන තියෙන්නේ කෝඩ් නූල් වාර 5න් 5ට දුර 5න් 5ට සිල්වර් පටිය පාතර දාලා කෝඩ් කරගන්නවා. මේ විදියට තමයි රටාව යන්නේ. ඔබ ස්ලිපර් ඩිසයින් වලට ආස කෙනෙක් නම් අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට කතා කරන්න අපට 076 5999 548 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න. ඒ වගේම තමයි සියලුම වර්ගයේ කාන්තා පිරිමි ළමා පාවහන් තොග මිලට මිලදී ගැනීමට අවශ්‍ය නම් 076 5999 548 කියන දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වෙන්න. ඉතින් මම ඔබට කියන්නේ ඔබත් නිවසටලා නිකම්ම කාලය ගත කරන කෙනෙක් නම් ගෙදර දොරේ දිනදා වැඩ කටයුතු කරගන්න ගමන් අමතර ආදායමක් හොයාගන්න හොඳම අවස්ථාවක් මේක. මේ ක්ලිපර් ඩිසයින් කියන්නේ අපි අලුත් විදියකට හිතලා ලස්සනට ස්ලිපර් එක ඩිසයින් කරලා දෙනවා නම් අපිට මේකට වෙළඳපොළ හදාගන්න ඉතාමත්ම ලේසියි. ඔන්න දැන් අපි ස්ලිපර් එකේ පටිය කරෝ ගාවට එනකම් එකම රටාවට කෝඩ් කරගත්තා. දැන් අපි පබලු ටික මේකට සවි කරගන්න ඕන. හරියටම කරෝ ගාවට තියලා පබලුව කෝඩ් කරගන්න. එක පබලුවක් අල්ලලා කෝඩ් නූල් වාරයක් ගොතලා ඊට පස්සේ දෙවෙනි පබලුව අල්ලන්න. මේ විදියට පබලු 3ක් සවි කරලා රිදී පාට පටිය ආයේ උඩට දාලා කෝඩ් නූල් වාර 5ක් කෝඩ් කරගන්න. ඊට පස්සේ ආයෙත් බබලු 3 සවි කරගන්න. ආයෙත් කලින් විදියටම ස්ලිපර් එක ඩිසයින් කරගෙන යන්න. ඉතින් මම ඔබට කියන්නේ කාන්තාවක් වුණත් අපි කිසිවෙකින් යැපෙන්න ඕනේ නැහැ. Tamanටම කියලා හොඳ ආදායම් මාර්ගයක් හදාගන්න ඕන. ඉතින් මට බෑ මේවා කරලා හරියන්නේ නැහැ කියන ඍණාත්මක මානසිකත්වයෙන් මිදලා ඔයාගෙම කියලා පුංචි ලස්සන ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න. යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න, like එකක්, comment එකක් දාන්න. ඉතින් ඔබට පේනවා ඇති අලංකාරත් ලෙස ලිප එක ඩිසයින් වෙනවා. මම මේ ලිප එක ඩිසයින් කරන්න මල් යොදාගත්තේ නැත්තේ. අලංකාරත් විදියට මල් print කරලා තියෙන නිසා ලිප එකේ වර්ණයට ගැලපෙන විදියට කෝඩ්, පබලු, රිදී පාට පටිය විතරයි වමනා වෙලා තියෙන්නේ. ඊටාම අඩු වියදමකින් කරගන්න පුළුවන් ඩිසයින් එකක්. ඉතින් මේ විදියට ලිප එක කෝඩ් කරලා ඉවරලා රිදී පාට හරියේ පුංචි කොටසක් වැඩිව තියෙනවා. මම ඒක කපලා අයින් කරලා එතනට අලව ගන්නවා. කෝඩ් එක ලිප එකේ යට පැත්තට දාලා වෙනද වගේම අලව ගන්න. ඒ වගේම තමයි B6000 ගම් එක දාලා රිදී පාට පටිය කෝඩ් එකට සවි වෙන විදියට අලව ගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ හැමදාම මම අරගෙන එනවා. ඉතින් channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලාම තියාගන්න. යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න. ගිහින් එන්නම් සියලු දෙනාටම සුබ දවසක්.